Hi guys, it's Fox. මම අද මේ උදේම සයිකල් පාරක් දාන්න ආවා. ඒක මට ඔයගොල්ලන්ට පොඩි දෙයක් කියන්න හිතුණා. මේක ෆිට්නස් වලට ඩිරෙක්ට්ම සම්බන්ධ වෙන දෙයක් නෙමෙයි. හැබැයි මේක ඔයගොල්ලන්ට වැදගත් දෙයක්. ඔයගොල්ලෝ එළියේ ජොගින් කරනවා නම්, සයික්ලින් කරන්න යනවා නම්, ඒ වගේ යනකොට වාට වැදගත් දෙයක් මම මේ කියන්න හදන්නේ. ඔයා ඉයර්බඩ්ස් පාවිච්චි කරනව නේද? සින්දු අහන්න මොකක් හරි වගේ වෙන පොඩ්කාස්ට් එකක් අහන්න වෙන්න පුළුවන්. ඕනේ දෙයකට ඔයා ඒ වගේ දේවල් වලට ඉයර්බඩ්ස් පාවිච්චි කරනවනේ. වාහනයක් ඇතුලේ යන වෙලාවට මේක ගැටලුවක් නැහැ. හැබැයි අපි මෙහෙම සයික්ලින් කරන වෙලාව ඔයගොල්ලෝ දැන් මං ගියා බැලුවොත් පෙනේ මගේ ඉයර්බඩ්ස් නැහැ. මට ඉයර්බඩ්ස් එකක් ගහගෙන සින්දුවක් අහගෙන එහෙම යන්න තිබ්බා. මම ඒක නොකරන හේතු කීපයක් මට කියන්නම්. පළවෙනි මේක තමයි වැදගත්ම දේ. ඔයාගේ ඇටෙන්ෂන් එක එක පැත්තකින් නැති වෙනවා. එහෙම ඉයර්බඩ්ස් ගහගෙන ඔය එළිය ඇවිදින්න යනකොට ඊට පස්සේ සයික්ලින් කරනකොට ඇටෙන්ෂන් එක නැති වුණත් අපි කියමු ප්‍රශ්නයක් නැහැ කියලා. මෙතන ගැටලුව තියෙන්නේ වාහන යනවා. දැන් මං ඉන්නේ මෙතන පාරේ මම අයිනට කරලා නවත්තලා තමයි මේ වීඩියෝ එක කරන්නේ. අවදානින් ඉන්න ගමන් ඉතින් ඔයා ඉයර්බඩ්ස් ගහන් යනකොට ටෙක්නොලොජි එක දැන් හොඳයි, නොයිස් කැන්සලේෂන්ස් තියෙන පුළුවන්. ඒවත් එක්ක ඔයාට වටපිටාවේ වෙන ශබ්ද ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මෙලාට ඔයාට ඇක්සිඩන්ට් එකක් වෙන්න තියෙන chance එක වැඩි. මගේ යාළුවෙක් නැති වුණා මෑතකදී ට්‍රේන් ඇක්සිඩන්ට් එකක් වෙලා ඉයර්බඩ්ස් ගාගෙන හයි වොලියුම් දාගෙන තමයි ඒ වෙලාවේ ගිහිල්ලා තිබුණේ. ඉතින් මට මේක ඔයගොල්ලන්ට කියන්න හිතුණා. එළියේ යන වෙලාවට වාහනයක යනකොට ඇරෙන්න ඔයගොල්ලෝ එළියේ ඇවිදගෙන යන වෙලාවක සයික්ලින් කරන වෙලාවක වගේ ඉයර්බඩ්ස් පාවිච්චි කරන්න එපා. අනිත් එක තමයි පරිසරයේ විඳින්න. ඉයර්බඩ්ස් ගහගෙන සින්දුවක් අහනවා වට ගෙදර ඉන්න වෙලාවකට නැත්නම් වාට රෙස්ට් එකේ ගෙදර ඉන්න රෙස්ට් එකේ වෙලාවකට වාට ඒක කරන්න පුළුවන්. හැබැයි මෙහෙම මේ මොහොත මේ පොඩි වෙලාව මේ කාඩියෝ වලට හරි එහෙම එළියට එන මේ පොඩි වෙලාව ඒක විඳින්න මේ පරිසරයේ තියෙන ශබ්ද අහන දෙන්න. මෙතන නම් මට වාහන ශබ්ද ඇහෙන්නේ. ඒ වෙන්නේ අපි හිතමු ඔයගොල්ලෝ ඇතුලේ පාරක හරි ඔයගොල්ලෝගේ ගමේ හරි කොහේ හරි වෙලාවක මේ පරිසරයේ විඳින්නේ මේ තියෙන කලර්ස් මේවා දිහා බලන්න. මේ පරිසරයත් එක්ක මොකද දැන් ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ ස්ක්‍රීන් එකත් එක්කමයි ඉන්නේ. ඉතින් මේ මොහොත විඳින්න. ඒක තමයි මට කියන්න ඕනේ. Just a little message by Foxy. See you guys.